සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම අහන්නද? කට් එකක් කියන්නේ මොකද්ද? මම මෙහෙම අහන්න මම ඕගොල්ලන් ප්‍රශ්නයක් අහන කට් එකක් කියන්නේ ඔයාට හිතෙන්නේ මොකද කට් එකක් කියන්නේ කියලා? මට නම් හිතෙන්නේ රවුන්ඩ්, ඕවල්, ඔක්ටගන් ඒවනේ කට්ස් කියන්නේ. අන්න ඔය වැරද්දම අපි ලංකාවේ කට්ටියක් කරනවා. මොකද කට් එකක් කියන්නේ රවුන්ඩ්, ඕවල්, කුෂන් කියන එක නෙමෙයි කට් එකක් කියන්නේ ඊට වඩා ලොකු ඇඩ්වාන්ස් දෙයක්. ඉතින් ඒක මේ ගැඹුරෙන් කතා කරන්න ඕන දෙයක්. මම අද ස්ටෙප් බයි ස්ටෙප් ඔයගොල්ලෝ කියලා දෙන්නම්. මේ කට් එකකින් වෙන වාසි, කට් එකකින් එන අවාසි, කට් එකකින් අපි උඩරම මිලකට යන්න පුළුවන්කම තියෙනවා. කට් එකක් අපිට හරියට කරගන්න බැරිනොත් එimhe මැනික් ගලේ ගොඩාක් මිල පහළ බයිනවා. ඉතින් අපි එනම් ස්ටෙප් බයි ස්ටෙප් මම කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න. එතකොට ඔයගොල්ලන්ට අවබෝධයක් එයි. අද අපි ඊටමත් වැදගත් මාතෘකාවක් ගැන ඉගෙන ගන්න යන්නේ. ඒ තමයි ජෙම් කටින් ගැන. එහෙම නැත්නම් මැනික් ගලක් කපන ආකාරයේ එහි වටිනාකමට බලපාන්නේ කොහොමද කියන එක. මුලින්ම මම ඕගොල්ලෝගෙන් ප්‍රශ්නයක් අහන්නම්. හිතන්න මගේ අතේ බ්ලූ සෆයර් මැනික් ගල් දෙකක් තියෙනවා කියලා. දෙකම නැචරල්. දෙකම ශ්‍රී ලංකාවෙන් හමුණු ගල් දෙකක්. දෙකේම කැරට් 3ක් තියෙනවා. දෙකම එකම වර්ණය. දෙකම එකම ක්ලැරිටි එක. ඔයාලා හිතනවාද මේ ගල් දෙකේ මිලත් එකම වගේ වෙයි කියලා? බොහෝ දෙනෙක් කියයි ඔව්. නමුත් ඇත්ත පිළිතුර තමයි නෑ. එක ගලක් ලක්ෂ 5ක් විය හැකියි. නමුත් අනිත් ගල ලක්ෂ 20ක් හෝ ඊටත් වැඩි මිලකට විකුණන්න පුළුවන්. ඇයි වෙන්නේ එහෙම? ඒකට ප්‍රධාන හේතුවක් තමයි කට් එක. අද අපි මේ රහස විද්‍යානුකූලව තේරුම් ගමු. කට් එක කියන්නේ මොකද්ද? මුලින්ම වැරදි අදහසක් නිවැරදි කරමු. බොහෝ දෙනෙක් හිතන්නේ රවුන්ඩ් කට් එක, ඕවල් කට් එක, හાર્ට් එක, එහෙම නැත්නම් එමරල්ඩ් කට් එක මේවා තමයි කට් කියලා. නමුත් මැනික් විද්‍යාවේදී ඒවට කියන්නේ ෂේප් කියලා. ෂේප් කියන්නේ ගලේ පිටත හැඩය. කට් කියන්නේ ඊට වඩා ගැඹුරු සංකල්පයක්. එතකොට මොකද්ද මේ කට් එක කියන්නේ? කට් කියන්නේ ෆැසට් හෙවත් උපදෙමු මතු පිට නිවැරදි සකස් කිරීම, ඒවායේ කෝණ එහෙම නැත්නම් ඇන්ගල්, ගැඹුර එහෙම නැත්නම් ඩීප්ත් එක, පළල ප්‍රොපෝර්ෂන්ස්, සම්මතිය ඒ කියන්නේ සිමෙට්‍රි සහ උපදෙමීමේ ගුණාත්මකතාවයේ පොලිෂ් යන සියල්ලම එකතු වූ සම්පූර්ණ නිර්මාණයයි. සරලවම කිව්වොත් කට් එක කියන්නේ මැනික් ගලක් තුළ ආලෝකය පාලනය කරන විද්‍යාව සහ කලාවයි. මුලින්ම කට කෙනෙක් කරන්න අවශ්‍ය මොනවාද? පතලෙන් හමුන රෆ් ස්ටෝන් එකක් දිහා බලද්දී ඒක අද අපි දකින ලස්සන මැනික් ගලක් වගේ නෙමෙයි. ඒක රෆ් ගලක්. ජෙම් කටර් කෙනෙක් ඒක කපන්න කලින් කරන්නේ විශ්ලේෂණයක්. මැනික් ගල දිහා හු විශ්ලේෂ කරනකොට බලනවා ක්‍රිස්ටල් එකේ වර්ධන දිශාව. එහෙම නැත්නම් අපි කතා කරන ක්‍රිස්ටල් ඔරියන්ටේෂන්. ඊට අමතරව බලනවා කලර් සෝනින් කොහොමද මේකේ පිටලා තියෙන්නේ. ඊට අමතරව බලනවා ඉන්ක්ලූෂන් කොහොමද? ක්‍රැක් තියෙනවද කියලා බලනවා. ක්‍රිස්ටල් ෂේප් එක හොඳට නිරීක්ෂණය කරනවා. ඊටත් අමතරව බලනවා මේකේ කට් එක කරද්දි මැක්සිමම් වේට් එකක් රැකගන්නේ කොහොමද කියන එක. ඉන්පස්සේ තමයි ඔහු තීරණය කරන්නේ මේ ගලේ ලස්සන සහ වටිනා මැනික් ගල නිර්මාණය කරන්න කොහොමද කියලා. මොකද මේ තීරණය නිකන් හරි වැරදුනොත් ගලේ වටිනාකම විශාල ලෙස අඩු වෙනවා. මොකද්ද මේ ආලෝකයේ ගමන් කරන ආකාරය? දැන් මම ඔයගොල්ලෝගෙන් තවත් ප්‍රශ්නයක් අහන්නම්. මැනික් ගලක් අපිට දිලිසෙන්නේ ගලෙන් ආලෝකය නිපදවන නිසාද? නැහැ. පිටතින් එන ආලෝකයෙන් මැනික් ගලට ඇතුල් වෙලා ඊට පස්සේ ෆැසට් වලින් පරාවර්තනය වෙලා ඒ කියන්නේ රිෆ්ලෙක්ෂන් වෙලා නැවත අපේ ඇස් දෙසට පැමිණෙනවා. මැනික් කපන්න මේ මැනික් ගල හොඳට කට් කරලා තිබ්බොත් ආලෝකයෙන් වැඩි ප්‍රමාණයක් නැවත අපේ ඇස් වලට එනවා. ඒ නිසා තමයි අපිට මැනික් ගල හොඳ තුඩි ගලක් විදිහට පේන්නේ. හැබැයි මැනික් කපන්න ඒක වැරදි විදිහට ඒ කියන්නේ මැනික් ගල නරක විදිහට කට් කරලා තිබ්බොත් ආලෝකය පැත්තෙන් හෝ පහළින් පිට වෙනවා. ඒ නිසා ගල අඳුරු හෝ ගලේ වින්ඩෝ එකක් විදිහට අපිට පේන්න ගන්නවා. මොකද්ද මේ වින්ඩෝයින් කියන්නේ? සරලවම කිව්වොත් වින්ඩෝයින් කියන්නේ මැනික් ගලක් මැදින් කෙලින්ම පහළ පෙනීම. මේක අත්හදා බලන්න පුළුවන් සරල ක්‍රමයක් තියෙනවා. මැනික් ගලක් පත්තරයක් උඩින් තියන්න. ඔබට මැනික් ගල තුලින් අකුරු පැහැදිලිව පේනවනම් අන්න ඒ ගලේ වින්ඩෝ එකක් තියෙනවා. මැනික් ගලකට වින්ඩෝ එකක් නිකන් හරි ආවොත් ඒකෙන් ලොකු බලපෑමක් ඇති වෙනවා. පළවෙනි එක තමයි ගලේ වර්ණය. එහෙම නැත්නම් කලර් සැචුරේෂන් එක අඩු වෙනවා. එහි දීප්තිය බිලියන්ස් එහෙම නැත්නම් ලයිට් රිටර්න් එක අඩු වෙනවා. ප්‍රතිඵලය ඒ අනුව ගලේ මාකට් එකත් අඩු වෙනවා. ඒ නිසා වින්ඩෝ එකක් කියන්නේ ජෙම් කටර් කෙනෙක් හැකිතාක් වළක්වා ගත යුතු දෙයක්. දෙවෙනි කාරණේ එක්ස්ටෙන්ෂන්. ඊළඟට අපි අවධානය යොමු කරමු මේ එක්ස්ටෙන්ෂන් එක ගැන. සමහර මැනික් ගල් වල කළු පැල්ලම් වගේ ප්‍රදේශ ඔබට පෙනිලා ඇති. අන්න ඒ ආලෝකය නැති අඳුරු ප්‍රදේශ වලට තමයි අපි එක්ස්ටෙන්ෂන් කියලා කියන්නේ. විශේෂයෙන්ම බ්ලූ සෆයර් වල ස්පින්නර් වල මේක නිතරම දකින්න පුළුවන්. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕනේ විශේෂ කාරණයක් තියෙනවා. සෑම අඳුරු ප්‍රදේශයකම නරක කට් එකක් නිසා ඇති වෙනවා කියලා කියන්න බෑ. සමහර විට ඒ ගලේ ස්වභාවික වර්ණ ව්‍යාප්තිය එහෙම නැත්නම් කලර් ඩිස්ට්‍රිබියුෂන් සහ ක්‍රිස්ටල් ඔරියන්ටේෂන් එක නිසා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වෘත්තීය මැනික් ව්‍යාපාරය කරන කෙනෙක් සැම විට මේක නිශ්චිත හේතුව විශ්ලේෂණය කළා තමයි තීරණයක් ගන්න.
තුන්වෙනි කාරණය සෙමෙට්‍රි සහ පොලිෂ් සම්මතිය සහ උපදැමීම. ඊළඟට අපි බලමු මොකද්ද මේ සෙමෙට්‍රි හෙවත් සම්මතිය ගැන. සෙමෙට්‍රි කියන්නේ ගලේ දෙපැත්තම එකිනෙකට සමබරද කියන එකයි. ෆැසට් එකකින් ෆැසට් එක සමානද? ටේබල් එක මැදද තියෙන්නේ? කිව්ලට් එක හරි මැදට පිහිරලා තියෙනවද? සෙමෙට්‍රි හොඳ නම් ආලෝකයෙන් විරුද්ධ ගමන් කරනවා. නරක නම් අනිවාර්යෙන් ලයිට් රිටර්න් එක අඩු වෙනවා. ඒ වගේම තමයි පොලිෂ් හෙවත් උපදැමීම. කට් එක කොතරම් ලස්සන වුණත් පොලිෂ් එක නරක නම් ෆැසට් මත පිට කුඩා ඉදිතැලීම් ඇති වෙනවා. මේ නිසා රීෆ්‍රැක්ෂන් එක අඩු වෙන අතර ඒ කිසිදා ප්‍රීමියම් ක්වොලිටි එකක් ලෙස සැලකෙන්නේ නැහැ. හතරවෙනි එක weight සහ beauty එක අතර සතුන. මෙන්න ජෙම් ට්‍රේඩ් එකේ තියෙන ඉතාම වැදගත් කරුණ. ජෙම් කටර් කෙනෙක්ට හැම වෙලෙම ලොකු තීරණයක් ගන්න වෙනවා. මම කැරට් weight එක රැක ගන්නවද නැත්නම් ගලේ beauty එක වැඩි කර ගන්නවද? සමහර කටර්ස්ලා මැණික් ගලේ බර බේර ගන්න ගල ගැඹුරු විදිහට කපනවා. නමුත් ඒකෙන් අපි කලින් කතා කරපු ගලේ වින්ඩෝ එක සහ එක්ස්ටෙන්ෂන් එක වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍ය වෙළඳ පොලේ කැරට් 3ක සාමාන්‍ය කට් එකක් තියෙන සෆා එකකට වඩා කැරට් 2ක එක්සලන්ට් කට් එකක් තියෙන සෆා එකක් වෙළඳ පොලේ ඉහළ මිලකට විකිරෙනවා. ඒ නිසා හැම වෙලෙම අපි උත්සාහ කරන්න ඕනේ මැණික් ගලේ බියුටි එක ආරක්ෂා කරගන්න. අපි වෙළඳ පොලේ මැණික් ගලක් ගන්නවා නම් කට් ඇන් පොලිෂ් ගලක් විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ කරුණු 6ක් තියෙනවා. වින්ඩෝ එකක් තියෙනවද මැණික් ගලේ? එක්ස්ටෙන්ෂන් එක වැඩිද? සෙමෙට්‍රි ඉෂු මොන හරි තියෙනවද? පොලිෂ් එක හොඳද? ලයිට් රිටර්න් එක කොහොමද? ෆැසට් නිවැරදි සකස් කර තියෙනවද? මේ ගැන අවධානයක් තිබ්බොත් අපිට හොඳ කට් ඇන් පොලිෂ් ගලක් අරගෙන අපිට මේ මැණික් ව්‍යාපාරය හොඳට කරගෙන යන්න පුළුවන්. අවසාන වශයෙන් මම මේ කියන වාක්‍ය ගැන හොඳ අවධානය යොමු කරන්න. මැණික් ගලක් වටිනාකම තියෙන්නේ කැරට් බර හෝ වර්ණයෙන් පමණක් නෙවෙයි. නිවැරදි කට් එක මගින් ස්වභාවික ආලෝකයේ උපරිම ලෙස ප්‍රයෝජනයගෙන ගලේ සැබෑ සුන්දරත්වය මතු කරන එකයි. වෙළඳ පොලේ කට් ඇන් පොලිෂ් මැණික් ගල් වලින් 80%ක් මෙන්න මේ ප්‍රශ්න තියෙනවා. එතකොට අපිට රෆ් ගල් ගැන හොඳට අවබෝධයක් තිබ්බොත් අපිට පුළුවන් රෆ් ගලක් අරගෙන අපිට අවශ්‍ය විදිහට ඒක කට් කරගන්න. මොකද විශිෂ්ට කට්ටයක් කියන්නේ අපිට උපරිම මිලකට මැණික් ගල විකුණන්න පුළුවන්.